ඔබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඒ වගේම ආදරෙන් පිළිගන්නවා හැමෝම චින්තක এডুকেෂනල් YouTube channel එකට. ඉතින් අපේ channel එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් basic computer tutorial කොහොමද කම්පියුටර් එකක සාමාන්‍ය දේවල් කරගන්නේ. ඒ වගේම අද අපි මාතෘකාව කරගෙන තියෙන්නේ කොහොමද ඔයා use lap එකක් PC එකක්. මේක ගොඩාක් වැදගත් වෙන්නේ ලැප් එකක් PC එකක් මුලින්ම ගන්න එක්කෙනෙකුට. තමන්ගේ පළවෙනි කම්පියුටර් එක, තමන්ගේ පළවෙනි ලැප්ටොප් එක ගන්න එක්කෙනෙකුට, ඒ වගේම මේක ගන්න දෙමාපියෙක් ඉන්නවා. තමන්ගේ දරුවා වෙනුවෙන්, තමන්ගේ ළමයා වෙනුවෙන් ලැප් එකක් PC එකක් ගන්න හිතන් ඉන්න දෙමාපියෙක් ඉන්නවනම් එයාටත් මේක ගොඩාක් වැදගත් වෙන වීඩියෝවක්. ඒ නිසා ස්කිප් නොකර අන්තිම වෙනකම් බලාගෙන යමු වීඩියෝ එක. වීඩියෝ එක පටන් ගන්න කලින් අපේ channel එකට අලුත් නම් subscribe කරලා bell notification එක බටන් එක click කරලා අපිත් එක්ක ටිකටම රැඳිලා ඉන්න. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. අපි බලමු කොහොමද laptop එකක් use laptop එකක් PC එකක් තෝරගන්න කියලා. ඉතින් මේක ටිකක් අමාරුයි වගේ තේරෙන්න පුළුවන්. මොකද ගොඩක් laptop options, PC options market එකේ තියෙනවා. ඉතින් මේ දේවල් බලා ගන්න කලින් අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ ඔයාගේ ගතේ තියෙන ගාණ මොකක්ද? බජට් එක මොකක්ද කියලා. ඉතින් ඒක හිතන්නේ නැතුව ඔයාට ලැප් එකක් PC එකක් යන එක හොයන එක හරි අමාරු තත්යකටපත් වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම බලමු මොකද්ද තියෙන බේසික් ලෙවල් එක කියලා. බේසික් ලෙවල් එක තමයි essential level එක. දැන් ඒ කියන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා. සාමාන්‍ය ශිෂ්‍යයෙක් නම් එයාට ඉස්කෝලේ තියෙන වැඩ ටික කරගන්න Zoom වගේ ක්ලාස් එකකට යන්න, ඒ වගේම ඔෆිස් එකේ තමන්ගේ ජොබ් එක කරන එකේ නම් Word උනා හරි දේවල් ටිකක් කරගන්න, Excel sheet එකක් හදාගන්න, පොඩි presentation එකක් හදාගන්න, web surfing කරන්න, ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. ඉතින් මේකේ PC එක අපි බැලුවොත් ප්‍රයිස් එක මොන වගේද කියලා සාමාන්‍ය රුපියල් 40000ත් 60000ත් අතර ප්‍රයිස් එකක මේක පොසිෂන් වෙනවා. ඉතින් මේ PC එකක් ගන්නකොට, මේ වගේ මැෂින් එකක් ගන්නකොට ඔයාට මෙන්න මේ වගේ ස්පෙක්ස් වලින් තමයි ඔයාට මැෂින් එකක් ගන්න පුළුවන් වෙන්නේ. අපි බැලුවොත් ප්‍රොසෙසරේ i3 i5 අතර 5th gen 4th gen අතර ප්‍රොසෙසර් එකට යන්න පුළුවන්. RAM option වලට ගත්තොත් DDR3 හෝ DDR4 වලින් 4GB හෝ 8GB RAM වලට ඔයාට මේක යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ බැලුවොත් storage option වලට. storage option ඔයාට SSD එකකට යනවා නම් 256 128 256 අතර, එහෙම නැත්නම් ඔයාට normal conventional hard එකකට යනවා නම්, ඒ කියන්නේ HDD එකට පොඩ්ඩක් ජෙනරේෂන් එකක් පිටිපස්සේ තියෙන hard එකට යනවා නම් ඔයාට ලොකු capacity එකට යන්න පුළුවන් 500GB දක්වා. ඉතින් SSD එකක් ගන්න එකේ වාසිය තමයි ඔයාගේ application, ඔයාගේ OS එක ඉක්මනට run වෙනවා, smooth run කරගන්න පුළුවන්, ඉක්මනට ඔයාගේ processing ඔයාගේ app එකක් open කරගන්න පුළුවන්, Windows එකක් ඉක්මනට අපි කියන boot වෙනවා. ඒ වගේ දේවල් ඔයාට SSD එකකින් බලා ගන්න පුළුවන් HDD නැත්නම් hard drive එකකට වඩා. ඉතින් මේක අපි බලමු මොන වගේ දේවල් වලට හොඳ වෙන්නේ කියලා. කලින් කතා කරා වගේ මේක ශිෂ්‍යයෙකුට නැත්නම් මුලින්ම ජොබ් එකකට පටන් ගන්න බිගිනර් කෙනෙකුට මේක ගොඩාක් වැදගත් වෙනවා. Zoom class වලට යන්න, Word, Excel වගේ Microsoft package එක run කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් සර්ෆ් කරන්න. ඉතින් මේ දේවල් වලට ඔයාලට පුළුවන්. හැබැයි මේකෙන් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේ entry level එකක් රෙකමන්ඩ් කරන්නේ නැහැ ගේමින් සඳහා. මොකද ඒකට අවශ්‍ය කරන component, ඒකට අවශ්‍ය කරන hardware මේ laptop එකේ මේ price range එකේ තියෙන PC එකක ඔයාලට හොයාගන්න බැරි. ඉතින් ඒ වගේම මේක ගන්නකොට අනිවාර්යෙන් බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේකේ ලැප් එකක් ගන්නවා නම් ඔය අනිවාර්යෙන් මේකේ හැම බටන් එකක්ම චෙක් කරන්න වෙනවා. ලැප් එකේ තියෙන කීබෝඩ් ටික ඔක්කොම එකින් එක ප්‍රෙස් කරලා බලනවා මේකෙන් ඉබෙන්නේ නැති කීස් තියනවද? ඒ වගේම මේකට හම්බ වෙන මොකද්ද හම්බ වෙන charger එක, මේක ඔරිජිනල් charger එකක්ද හම්බ වෙන්නේ? නැත්නම් ඒක මොකක් හරි second hand හරි නැත්නම් cheap laptop charger එකක්ද? අනිවාර්යෙන් බලන්න වෙනවා. මොකද ඔයාගේ ලැප් එකේ performance සහ ලැප් එකේ කල්පැවැත්ම තියෙන්නේ ඒ ඔරිජිනල් charger එක මත. මොකද ඔයාලට හම්බ වෙන charger එක quality charger එකක් නෙමෙයි නම් ඔයාගේ battery health එක කෙලින්ම effect වෙනවා. ඒ වගේම battery effect වෙනවා කියලා කියන්නේ ඔයාගේ hardware වලට යන තියෙන current ප්‍රමාණය අඩු වෙන නිසා මෙතන තියෙන processor එක RAM එක ඊට පස්සේ අනිත් දේවල් chipset එකට
power එක අඩු වෙන නිසා හෝ වැඩි වෙන නිසා ඔයාගේ මැෂින් එකට හානියක් වෙන්න පුළුවන් හැකියාව වැඩියෙන් තියෙනවා. ඉතින් ලැප් එක ගන්නකොට කීබෝඩ්ස් ටික ෆිසිකල් චෙක් කරලා බලන්න. ඊට පස්සේ මෙතන තියෙන charger ඔරිජිනල් එකක් charger එකක් හම්බ වෙනවද කියලා බලන්න. ඒ වගේම බලන්න මේකේ ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ එකේ මොකක් හරි ෆ්ලිකර්ස් ඒ කියන්නේ ගැහෙන මොන හරි මෙහෙම අර නිවි නිවි පත්තු වෙන තැන් තියෙනවද? ඒ වගේ මොන හරි green light තියෙනවද? lights මෙහෙම lines තියෙනවද? ඒ වගේම සමහර තැන් වලින් සමහර කියනවා අර බර්න් වෙලා කියලා. කළු පාට පැච් එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. නැත්තම් සමහර තැන් වලින් බ්ලීඩ් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ එතන ලයිට් එක වැඩියෙන් එනවා. සුදු පාට වගේ සමහර තැන් තියෙනවා. මොනිටර්ස් වල ඩිස්ප්ලේ වල එතන එක පාටක් වැඩියෙන් පේනවා. ඉතින් හොඳම දේ තමයි ෆොටෝස් කීපයක් අරගෙන එයාට කියන්නේ මේක ප්ලේ කරන්න කියලා. එතකොට එක එක කලර්ස් වලට දාලා බලන්න. මේක රෙඩ් හරියට ඩිස්ප්ලේ වෙනවද? බ්ලූ ඩිස්ප්ලේ වෙනවද? එතකොට එක එක කලර්ස් වලින් හරියට රෙප්‍රසන්ට් කරනවද කියලා මොනිටර් එක බලන්න වෙනවා. එතකොට එක එක සමහර තැන්වල ඩෙඩ් පික්සල් කියලා දෙන. එතන මොකක්වත් නැහැ. නිකන් හිස් අවකාශයක් වගේ තියෙන තැන් තියෙනවා. ඉතින් එන්නේ මේ දේවල් පරීක්ෂා කරලා බලන්න. ඔයගේ බිල්ඩ් කන්ඩිෂන් එක ලැප් එකේ හાર્ඩ් එකේ ලැප් එකේ හොඳට තියෙනවද? ඔයාගේ මොනිටර් එක ලැප් එක වැහෙනවද හොඳට? නැත්නම් තියෙන පෝර්ට්ස් වැඩ කරනවද? මේ දේවල් අනිවාර්යෙන් බලන්න. ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් එක අනිවාර්යෙන් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි දෙවෙනි ඔප්ෂන් එක යන්. අනිවාර්යෙන් මේකේ දෙවෙනි ඔප්ෂන් එක තමයි මිඩ් බජට් එක. මේ මිඩ් බජට් එක කියලා කියන්නේ සර්ව සම්පූර්ණයි කියලා කියන්න පුළුවන්. මේක අර both worlds වලට. කියන්නේ low end එකත් පුළුවන්, high end එකත් පුළුවන්. high end කියලා කියන්නේ තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. තමන්ගේ පාර්ට්නර් කෙනෙක් වගේ තමයි. හැම දෙයක්ම කරගන්න පුළුවන් level එකේ ඉන්න මැෂින් එකක් තමයි mid range එක. ඉතින් මේක mid range එකේ බජට් එක පොඩ්ඩක් ලොකු පිම්මකට යනවා. ඒක තමයි 60000 ඉඳලා ලක්ෂ 2 දක්වා. මෙන්න මේ 60000 ඉඳලා ලක්ෂ 2 දක්වාට PC එකක් හා ලැප් එකක් ගන්නකොට ලොකු ඔප්ෂන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ ඔප්ෂන් ප්‍රමාණය එක්කම ඔයාලට තව ප්‍රශ්නයක් වෙනවා. තෝරා ගැනීම අපහසුතාවයක් එන්න පුළුවන්. ඉතින් ඔයා බලන්න ඕනේ හැමතිස්සෙම ඔයා හිතන්න ඕනේ ඇයි මම මේ ලැප් එක ගන්නෙ? මොගේ මොකද්ද පර්පස් එක? මම මේක ගන්නෙ ඉස්කෝලේ වැඩ කරන්නද? නැත්තම් මම ගන්නෙ මේක ග්‍රැෆික් ඩිසයින් කරන්නද? නැත්තම් මම මේක ගන්නෙ මොකක් හරි ෆිල්ම් මේකින් වලටද? වීඩියෝ එඩිටින් වලට ලොකු විශාල ප්‍රමාණය අර අපි කියනවා ලොකු ප්‍රොජෙක්ට් 4K වීඩියෝස් වලට නැත්තම් ලොකු දිගට යන සාමාන්‍ය පැය දෙකක තුනක ලොකු වීඩියෝ එඩිට් එකක් හැදෙන්නද? කමර්ෂියල් වලටද කමර්ෂියල් පර්පස් වලට නැත්තම් නෙට්වර්ක් විදිහට නෙට්වර්ක් සර්වර් එකක් විදිහට පාවිච්චි කරනවද? මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට හිතන්න තියෙනවා. ලැප් එකක් PC එකක් මිලදී ගන්න කලින්. ඉතින් ඔයා මොන වැඩේ කරන්න ගත්තත් මිඩ් ටියර් එකේ ලැප් එකක් PC එකක් ඔයා ගත්තොත් ඔයාගේ දේවල් 80%ක් 90%ක් කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් මොකද එහෙම කියන්නේ? ඔයාට මේ 60000ත් ලක්ෂ 2ත් අතර ඔයාට ගන්න පුළුවන් ප්‍රොසෙසර් එක ඔයාට යන්න පුළුවන් ප්‍රොසෙසර් රේන්ජ් එක ගොඩාක් ලොකුයි. ඉතින් අපි ගමු අනිවාර්යෙන් i5 එකකට යන්න පුළුවන් Intel ලගේ. Intel i5 එකකට ගියොත් ඔයාට 8 gen වලින් උඩ 8 gen 10 gen වලට යනකම් ඔයාට රීච් කරන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ වගේම AMD පැත්තට ගියොත් Intel ලගෙන් නෙමෙයි AMD පැත්තට ගියොත් Ryzen 5 එකක් වගේ ඔයාගේ බිල්ඩ් එකට තියාගන්න පුළුවන්. ඉතින් මෙතනදී RAM එක ලොකු පිම්මක් පාිනවා 8GB වල ඉඳලා 16GB දක්වා ඔයාගේ අප්ග්‍රේඩ් එකට යන්න පුළුවන්. ඉතින් 8GB හෝ 16GB දක්වා ඔයාගේ තියෙන RAM capacity එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අනිවාර්යෙන් storage එක ගැන කතා කරොත් storage එක අනිවාර්යෙන් ඔයාට 256 SSD එකක් හෝ 512GB SSD එකක් ඔයාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ ඔප්ෂන් එකක්. ගොඩාක් අලුතෙන් එන මැෂින්ස් වල තියෙන එකක්. SSD එකක් මේකෙදී ඔයාට ලොකු ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන් RAM එක වගේම. RAM එකෙන් කරන්නේ মালටි ටාස්කින් කරන එක. හැබැයි SSD එකෙන් කරන්නේ දීලා තියෙන පළවෙනි ප්‍රධාන වැඩේ ඉක්මනින් කරන එක. ප්‍රයොරිටයිස් කරලා එයා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රේන්ජ් එකේ. මිඩ් රේන්ජ් එකේ මැෂින් එකක් ගන්නකොට ඔයාලට මෙන්න මේ දේවල් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඊළඟ ඔප්ෂන් එක කතා කරමු. ඒක තමයි පවර් හවුස් එක. ඒ කියන්නේ ඔයාගේ මැෂින් එක කොහොමද රන් කරගන්න පුළුවන් වෙන්නේ? සාමාන්‍ය ඊට කලින් අපිට කියන්න ඕනේ මෙන්න මේ මැෂින් එක පාවිච්චි කරන්න හොඳ
කවුද මේකින් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් කතා කරා වගේ මේක අර එන්ට්‍රි ලෙවල් එකේ වැඩ සියලු දේම කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාට මේකෙන් පුළුවන් අපි කියමු ට්‍රිපල් ඒ ගේම්ස් ඒව නෙමෙයි. ට්‍රිපල් ඒ ගේම්ස් නෙමෙයි සාමාන්‍යයෙන් ඔයාට හොඳ මල්ටිප්ලේයර් ගේම් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. PUBG ෆ්‍රී ෆයර් ගහන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ වගේම Dota ගහන කට්ටියක් ඉන්නවා. League of Legends play කරන කට්ටිය ඉන්නවා. CS:GO ගහන කට්ටිය ඉන්නවා. ඒ වගේ මල්ටිප්ලේයර් Overwatch ගහන කට්ටිය Fortnite මේ කට්ටියට මේක හොඳ ඔප්ෂන් එකක්. මේක හොඳ ඔප්ෂන් එකක්. මල්ටිප්ලේයර් ගන්න හොඳටම පුළුවන් මෙන්න මේ මැෂින් එකකින්. මොකද මේකේ ඉන්බිල්ට් ඩෙඩිකේටඩ් කාඩ් එකක් එන්න හැකියාවක් තියෙන. එහෙම නැති වුණත් මේකේ තියෙන ඉන්ටග්‍රේටඩ් ග්‍රැෆික් එක ගොඩාක් හොඳයි ඔය මල්ටිප්ලේයර් ගේම්ස් වලට. Dota වලට, PUBG වලට ඒ වගේ දේවල් වලට ඊට පස්සේ කෝඩ් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම Dota මම ප්ලේ කරලා තියෙනවා පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. මේ දේවල් ඔයාලට මේකෙන් ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේක අර හයි එන්ඩ් මැෂින් එකක් නෙමෙයි. මේකෙන් 4K එඩිටිං වලට නැත්නම් ලයිට් රූම් වල ලොකු අප්ඩේට් තියෙන දේවල් වලට Photoshop වල ලොකු ප්‍රොජෙක්ට් කරන්න, ඉලස්ට්‍රේටර් කරන්න, ප්‍රීමියර් ප්‍රෝ කරන්න ඒ වගේ ගොඩාක් ලොකුම දේවල් කරගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඒ දේවල් ඔයාලට පොඩි විදිහට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ලොකු ප්‍රොජෙක්ට් නෙමෙයි පොඩි ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. මොකද ලොකු ප්‍රොජෙක්ට් එක කරනකොට ඔයාලට মাল্টি ටාස්ක් කරනවා ලොකු කෝස් ප්‍රමාණයක් ඕන, ප්‍රොසෙසර් ස්පීඩ් එක වැඩි වෙන්න ඕනේ. ඒ වගේම RAM ස්පීඩ් එක, ඒ වගේම ඔයාලට ඩෙඩිකේටඩ් ග්‍රැෆික් කාඩ් එකක් වෙනම ග්‍රැෆික් කාඩ් එකක් මේකට අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් හැමදේම ඔයාලට මේකෙන් කරගන්න බෑ. හැබැයි මේකෙන් පුළුවන් ඔයාලට සමහර දේවල් ටිකක් කරගන්න එක ලිමිට් එකකට. ඒ වගේම මේ ප්‍රොසෙසර් එක මේ මැෂින් එක ඔයාලට හොඳ අනාගත ආයෝජනයක් බවට පත් වෙනවා. මොකද අර කලින් බැලුවා වගේ එන්ට්‍රි ලෙවල් කම්පියුටරයක් නැත්නම් 40000 60000 PC එකක් ලැප්ටොප් එකක් පවත්වාගෙන මේක ඒක ෆියුචර් ප්‍රූෆ් වෙන හැකියාව ගොඩක් අඩුයි. හැබැයි මේ මැෂින් එකක් ඔයාලට අප්ග්‍රේඩ් කිරීමේ හැකියාවක් එක්ක එන මැෂින් එකක්. ඒ හින්දා මේකේ RAM එක hard drive එක අප්ග්‍රේඩ් කළා ඔයාලට මේක පවත්වාගෙන යන්න හැකියාවක් තියෙන නිසා මේක අනාගතයට කරන හොඳ ඉතුරුමක් විදියට ආයෝජනයක් විදියට මේක සලකන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ මැෂින් එක ගන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ සෙලර්ගෙන් අහන්න මේකට මේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද? මේක RAM එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකට SSD එකක් ආයි ඇඩ් කරන්න පුළුවන්ද? හරි මේ වගේ දේවල් අහලා දැනගන්න. එහෙම තියෙනවා නම් මේ වගේ ඔප්ෂන් එක ගොඩාක් හොඳයි. ඔයා වියදම් කරන ගානට සාධාරණ මුදලක් ඔයාලට වියදම් කරන ගානට සාධාරණ දෙයක් ඔයාලට ලැබෙනවා. ඉතින් මේ මිඩ් රේන්ජ් එක කියලා කියන්නේ ඕනම එක්කෙනෙකුට වැඩ ගන්න පුළුවන් ලෙවල් එකක්. මේකෙදි ඔයාලට කරගන්න ඕන ගොඩාක් දේවල් ඔයාලට කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු ඊළඟ ඔප්ෂන් එක. මේක තමයි පවර් හවුස් එක. මේ ලෝකේ තියෙන හොඳම ස්පෙක්ස් තියෙන ඔයාලට සල්ලි ගැන ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට වියදම් කරන්න බජට් එක ලොකුවට තියෙනවා නම් මේක තමයි ලිමිට් එක. හැබැයි මේකෙදි ඔයා කිසිම දෙයක් අඩුපාඩුවක් වෙන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් මේක තමයි ඔය රේන්ජ් එක ලක්ෂ 2කින් උඩ. හැබැයි මෙතනදී මම මේක මේ වීඩියෝ එක කතා කරලා අවසානයේ වලට දෙයක් කතා කරන්න. ඒක මේ බජට් එකට ගියාට පස්සේ ඔයාලට ඇති වෙන ප්‍රශ්නයක්. ඒක ඔයා හිතලා බලලා ගන්න ඕන තීරණයක්. හැබැයි කතා කරමු මේකෙදි ඔයාලට හම් වෙන මොන වගේ ස්පෙක් එකක්ද කියලා. මේ මැෂින් එක ගන්නකොට මේක ගොඩාක් වැදගත් වෙන්නේ ප්‍රොෆෙෂනල්ස්ලට. තමන් වෘත්තියක් විදිහට කම්පියුටර් එකකින් IT ෆීල්ඩ් එකේ වැඩ කරනවා නම් මෙන්න මේ මැෂින් එක වැදගත් වෙනවා. මම කියන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලට, වීඩියෝග්‍රැෆිස් කරන කට්ටියට, ඇඩ්වර්ටයිස්මන්ට් ෆර්ම් වල ඉන්න කට්ටියට, ඒ වගේම 3D මොඩලින් කරන කට්ටියට, ඒ වගේම software development වල ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන කට්ටියට, කම්පියුටර් සම්බන්ධව තමන්ගේ විෂයක් විදිහට, තමන්ගේ රස්සාව විදිහට, වෘත්තීය විදිහට කරන් යන එක්කෙනෙකුට මේ වගේ මැෂින් එකක් එයාලා පාවිච්චි කරනවා. YouTubers ලට ගේම් ස්ට්‍රීම් කරන කට්ටියට
මේ හැම කට්ටියකම. ඉතින් මේකදී ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ වගේ සිස්ටම් රික්වයර්මන්ට් සිස්ටම් ස්පෙක් එකක් ගන්න පුළුවන් ස්පෙસિෆිකේෂන් එකක්. AMD වලින් ගත්තොත් Ryzen 7 එකකට වගේ යන්න පුළුවන්. Intel වලට ගියොත් i7 වල තියෙන latest model එකක් ගන්න පුළුවන්. RAM එකකින් ගත්තොත් RAM එක ඔයාලට 16GB හෝ ඊට වඩා වැඩි ගන්න පුළුවන්. ඒ කියන්නේ DDR4 range එකේ යන 16GB හෝ ඊට වැඩි 16GB වැඩි කියන්නේ 32GB සමහර machines එනවා 64GB දක්වා. ඉතින් ඔයාලට ඔයාගේ බජට් එකේ කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට බජට් එක ගැන ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලට වියදම් කරන එකේ ප්‍රශ්නයක් නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ machine එකේ මේ capacity එකට ඔයාලට යන්න. ඉතින් storage එක ගත්තොත් ඔයාලට 512GB SSD එක අනිවාර්යෙන් SSD එකක් ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. 512GB කියන්නේ ලොකු capacity එකක්. ඒ වගේම ඒත් මදි වගේ හිතනවා නම් 1TB දක්වා 1TB දක්වාගේ ස්පේස් එක ලොකු කරගන්න පුළුවන් A4 ඔප්ෂන් එකක්. දැනට තියෙන ලොකුම කැපැසිටි වලින් ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ high end machine වල තියෙන එකම විශේෂත්වය අනිත් ඒ වගේ නැති ප්‍රධානම විශේෂත්වය තමයි dedicated graphic card එක. ඒ කියන්නේ ඔයාගේ graphic work වලට වෙනම chip එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ Nvidia වෙන්න පුළුවන්, AMD වෙන්න පුළුවන්. හරි. ඔය දෙකෙන් manufacturers ලගෙන් කවුරු හරි විසින් build කරපු graphic card එකක් dedicated ඒක මේක වෙනම run වෙන graphic card එකක් විදිහට ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා PC එකක් ගත්තොත් ඔයාලට පුළුවන් ඔයා දැකලා ඇති වෙනම graphic card තියෙනවා එක එක beefy size මෙහෙම size එක fans දෙකක් තියෙන තුනක් තියෙන. ඉතින් මේ කියන්නේ dedicated graphic card එකක්. ඒකත් laptop එකක නම් inbuilt එකක් එනවා. ඉතින් ලක්ෂ 2 පෙන්නුවාට පස්සේ 3 4 වගේ ටච් කරනකොට ඔයාලට dedicated graphic card එක GTX වලින් දැන් RTX වලින් ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මොකද්ද මේකෙන් වාසිය? ඇයි මේ graphic card එකෙන් ඔයාලට මොකක්ද තියෙන වාසිය? graphic card එකෙන් තමයි ඔයාගේ සියලුම graphical දේවල් සිද්ධ වෙන්නේ. high end gaming වලට, high end modeling වලට, high end 3D modeling වලට, high end graphic designer කෙනෙක් නම් මේ හැම දෙයකටම ඔයාලට ඕන කරනවා graphic power එකක්. ඒ කියන්නේ ඔයාගේ රූප 3D නිර්මාණ ඉක්මනට process කරන්න අපි කියනවා render කරන්න. ඉක්මනට ඒවා හදලා ඔයාගේ display එකට දෙන්න නම් බලගත්තු graphic card එකක් ඕන. integrated graphic එකකින් මේක කරන්න බෑ. dedicated වෙන්න ඕන. අපි කියනවා graphical accelerator කියලා. VGA. video graphical accelerator කියලා කියන එකක් තියෙන්න ඕනේ. මේක dedicated එකක්. ඒ කියන්නේ මේක එයාගේ වැඩේ මේ VGA කියන නැත්නම් graphic card එකේ ප්‍රධානතම වැඩේ තමයි ඔයාගේ කම්පියුටර් ඔයා කරන process එකේ තියෙන වීඩියෝ පැත්ත, graphical පැත්ත හදලා දෙන එක. processor එකට කරන්න වෙනම වැඩක් තියෙන processor එක මේක process කරලා දෙන ගමන් වීඩියෝ වල graphics වීඩියෝ ටික ඔයාට එයා හදලා දෙනවා. ඉතින් මේක ලොකු පිම්මක් ඔයාගේ entry level එකේ mid range එකේ නැති ලොකුම option එක තමයි graphical interface graphic card එක. ඉතින් මේකෙදි ඔයාට ඕනම graphic demanding AAA game එකක් දැන් තියෙන latest game එකක් play කිරීමේ හැකියාව තියෙනවා. දැනට තියෙන ඕනම software එකක් graphically demanded ඒ කියන්නේ ගොඩාක් graphic card එකක් ඉල්ලන software එකක් run කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එයාගේම graphically intense අපි කියනවා graphic ගොඩාක් ඕන 3D rendering. ඒ කියන්නේ ඔයාගේ පිළිගමුකෝ මොකක් හරි generative AI එකක් හරි නැත්නම් graphic වලින් කරන්න තියෙන මොකක් හරි prompt එකක් හරි ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ දේවල් ඉක්මනට වෙන්න නම් ඒ දේවල්ට අවශ්‍ය කරන බලය සැපෙන්නේ මෙන්න මේ graphic card එකෙන්. ඉතින් ඔයා ඒ දේවල් කරන කෙනෙක් නම් ඔයා video editor කෙනෙක් නම් ඔයා photographer කෙනෙක් නම් ඔයා 3D rendering කරන කෙනෙක් නම් 3D models හදන කෙනෙක් නම් ඒ වගේම වීඩියෝ ගේම කෙනෙක් නම් PC ගේම කෙනෙක් නම් laptop ගේම කෙනෙක් නම් online game live stream කරනවා නම් මේ machine එක ඔයාට perfect කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට පොඩි
ප්‍රශ්නයක් දැන් මතුවලා තියෙනවා. මොකද ඔයා මේ මැෂින් එක ගන්නකොට ඔයා ලක්ෂ 2කට වඩා වියදම් කරනවා. ලක්ෂ 2කට වඩා වියදම් කරනකොට ඔයාට හිතෙන්න පුළුවන් මේ ගානටම බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් නේද කියලා. ඔව් ගන්න පුළුවන්. හැබැයි ඔයාට ගන්න සිද්ධ වෙන්නේ මිඩ් රේන්ජ් එකේ හෝ එන්ට්‍රි ලෙවල් මැෂින් එකක්. ලක්ෂ 2 දැන් ඔයා මාකට් එකේ බැලුවොත් ලක්ෂ 1.5ට පටන් ගන්නවා එන්ට්‍රි ලෙවල්. මම මේ කියන්නේ යූස් නෙමෙයි බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්. බ්‍රෑන්ඩ් නිව් එකක් 1.5 1.20 1.5 අතර ඔයාට යන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් නිව් එන්ට්‍රි ලෙවල් මැෂින් එකක්. ඔයාට බ්‍රෑන්ඩ් නිව් හයි එන්ඩ් එකකට යනවා නම් සාමාන්‍ය ලක්ෂ 4.5න්වත් උඩ ඔයාට වියදම් කරන්න ඕන. ඉතින් මෙන්න මේ මැෂින් එක ගන්නකොට ඔයා කොම්ප්‍රොමයිස් කරන්නේ මොකද්ද? ඇයි මම මේක ගන්න? ඔයා නැවතා හිතන්න ඕනේ. ඇයි මම මේ මැෂින් එකක් ගන්නෙ? මම ගේම් ප්ලේ කරන්නද? මම ග්‍රැෆිකලි ඩිමාන්ඩින් වැඩ කරන්න මට තියෙනවද? වීඩියෝ එඩිට් කරන්න මට තියෙනවද? නැත්තම් මට තියෙන Zoom ක්ලාස් යන්න විතරද? නැත්තම් මට තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදන්න විතරද? නැත්තම් මට Word ෆයිල් එකක් හදන්න විතරද? එහෙම ඔයා හිතලා බලන්න වෙනවා. හිතලා බලලා ඔයාටම තීරණය කරන්න වෙනවා මම ගන්න මැෂින් එක මොකද්ද කියලා. ඔයාගේ අනාගතයට බලපාන. අනාගතයේ අපිටම ඔයාට ඕන නම් හැසල් ෆ්‍රී, ඒ කියන්නේ කිසිම කරදරයක් නැතුව තව අවුරුදු 5ක් 6ක් ෂේප් එක වැඩ කරගෙන යන්න නම් ඔයා වැඩ කරන්නේ දිගටම කරන්න බලාපොරොත්තු වෙන Word ෆයිල් ඒ වගේ සරල දේවල් නම් බ්‍රෑන්ඩ් නිව් ඔප්ෂන් එකකට යන්න පුළුවන් කියන එක ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ ඔයාට ඉතුරු කරලා මම මේ වීඩියෝ එකේ අන්තිම හරියට යනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන අරමුණ තමයි ගුරුවරයෙක් විදිහට මම කැමති මගේ දරුවෝ මගෙන් ඉගෙන ගන්න කට්ටිය සහ මේ විෂයේ ඉන්න කට්ටිය පරිගණක පාවිච්චි කරනවට. පරිගණක පාවිච්චි කරන්න කලින් එයාලගේ දෙමාපියෝ මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද මෙයාට අරන් දෙන්න ඕනේ මැෂින් එක. ඉතින් ඔය ප්‍රශ්නේ මාත් පොඩි කාලේ තිබ්බා. අපේ අම්මලා තාත්තලා ඔය ප්‍රශ්නේ අහලා තියෙන ඔය විදිහටම. හැබැයි මේ වගේ පැහැදිලි කිරීමක් මං හිතන්නේ හම්බුණා කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා මේක මේ විදිහට මේ වීඩියෝ එකක් විදිහට කරන්න ඕනි කියලා. අපේ ළමයෙක් විදිහට දෙමාපියෙක් විදිහට ඔයාලට සිද්ධ වෙනවා දැන් මේ නූතන තාක්ෂණයත් එක්ක පරිගණක වලට ළමයා හුරු කරා. ළමයාට IT කියන එක, ইনফরমේෂන් ටෙක්නොලොජි කියන එක ලබා දෙන්න වෙලා තියෙනවා. මොකද ගෝලීකරණ නිසා අපි හැම දෙයක්ම ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජොබ් මාකට් එක ලංකාවෙන් එළියට හැදීගෙන යනවා. ඉතින් IT කියන ෆීල්ඩ් එක ලොකු ෆීල්ඩ් එකක්. ඒ වගේම ඩේ ටු ඩේ ලයිෆ් එක කරගෙන යන්න ඔෆිස් එකේ වැඩක් කරගන්න IT කියන දේ වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා කොහොමද මොනවාද ගන්න පුළුවන් අඩුම පිරිවැය, ඒ කියන්නේ ඕනම එක්කිනෙකුට ගන්න පුළුවන් මැෂින් එකේ සහ තමන්ට අවශ්‍ය කරන හොඳම ස්පෙක් එක දක්වා මම අද කතා කරා. ඉතින් දෙමාපියෙක් විදිහට ඔයාට පුළුවන් තීරණය කරන්න තමන්ගේ ළමයා අවශ්‍ය කරන තමන්ගේ දරුවට තමන්ගේ ළමයාට මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මොකක්ද? මෙයා මේක ඉල්ලන්නේ මොන හේතුව මතද කියන එක කල්පනා කරලා කන්සිඩර් කරලා මම කිව්ව කැටගරිස් වලින් ඔයාගේ බජට් එක තීරණය කරගෙන ලැප් එකක් PC එකක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ කිව්ව දේවල් අද දවසේ ඇතුළත මිල ගණන් සංසන්දනය කරාට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් හරහා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ කිසිම ඇඩ් එකක් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මම පර්සනලි බයි කරපු තැන්වල රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා විතරයි. ඒ නිසා මේ දේවල් ඔයාට තව කම්පෙයාර් කරලා තව රිසර්ච් කරලා හොයා ගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට දලා අදහසක් දුන්නේ කොහොමද මැෂින් එකක් තෝරගන්නේ, මොනවාද මේ මැෂින් එකකදී ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ කියලා. ඉතින් මොන රේන්ජ් එකේ මැෂින් එකක් ඔයා ගන්න හිතුවත් මෙන්න මේ දේවල් යූස් මැෂින් එකක් නම් අනිවාර්යෙන් ඔයා හිතලා බලන්න ඕනේ. ඉතින් මේකට ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා මේ මැෂින් එක ලැප්ටොප් එක PC එක ගන්නවා නම් මෙන්න මේ පියවර 4 අනුගමනය කරේ නැතුව ඔයා මැෂින් එකක් ලැප්ටොප් එකක් ගත්තොත් ඊළඟ දවසේ ඉඳලා ඔයාට රිපෙයාර් ෂොප් එකකට වෙලා ඉන්න වෙයි. ඉතින් මොනවාද මෙන්න මේ කියන කාරණා 4. පළවෙනි කාරණාව තමයි භෞතික පරීක්ෂාව. නැත්නම් ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් එක. මේකේ බොඩි එක හිතමු ලැප්ටොප් එක ගන්න. ලැප්ටොප් එකේ කීබෝඩ්ස් එක චෙක් කරන්න ඕන. ඒ කීබෝඩ් එකේ තියෙන බටන්ස් ඔක්කොම ප්‍රෙස් වුණාම ඒක අවශ්‍ය කරන කී එක ඉන්සර්ට් වෙනවද? නැත්නම් එක බටන් එකක් තද වෙලා තියෙනවද? සමහර කීබෝඩ්ස් මම දැකලා තියෙනවා
එක අකුරක් ලැබුවට පස්සේ ඒක එබීලම තියෙනවා. එතකොට අපිට ඒකෙන් කීබෝඩ් එකෙන් වැඩක් ගන්න බැරි වෙනවා. ඉතින් සමහර වෙලාවට ඒක ටච් පෑඩ් එක, ට්‍රැක් පෑඩ් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් වැඩ කරන මැෂින් එකක්ද. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ගත්තොත් ඩිස්ප්ලේ එකේ අර මම කලින් කතා කරා වගේ මේකේ ෆ්ලිකර්ස් කියලා කියන්නේ මෙහෙම තොරණක් වගේ ඩිස්ප්ලේ එක ගැහෙනවා. නැත්තම් මේක එක පැත්තකින් ලයිට් එකක් බ්ලීඩ් වෙනවද? නැත්තම් මේකේ මොකක් හරි ලයින් එකක් ගිහිල්ලා තියෙනවද? ඉරි ගිහිල්ලා ක්‍රැක් වෙලා තියෙනවද? මොකක් හරි පාරක් වැදිලා කැඩිලා තියෙනවද? ෆිසිකල් කන්ඩිෂන් එක ස්ටිල් ටැක් තියෙනවද? හොඳට තාම තියෙනවද කියලා බලන්න ඔයාලට හැකියාවක් තියෙන්න ඕනේ. ඒක කඩේ කෙනා හොඳයි කිව්ව පළියට මේක තමයි හොඳ මේක කියලා කිව්ව පළියට ඔයාලා අරගෙන අමාරු වැටෙන්න එපා. ඒ වගේම මේකේ පෝට්ස් ටික ලැප් එකක නම් අනිවාර්යෙන් මේකේ තියෙනවා ඉන්පුට් අවුට්පුට් පෝට් USB පෝට් තියෙනවා මයික් ජැක් එක තියෙනවා HDMI ජැක් එක තියෙනවා සමහර වගේ VGA කේබල් එක එනවා ඊට පස්සේ SD කාඩ් එකක් ඉන්සර්ට් කරන්න තැනක් තියෙනවා මේ පෝට් හැම එකම වැඩ කරනවාද මේවා යූසබල් නැත්නම් මේවා සත්තු ගිහලා මොනවා හරි හිර වෙලාද මේ දේවල් ඔයා පරීක්ෂා කිරීමට සිද්ධ වෙනවා ඊට අමතරව දෙවෙනි කාරණය ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් එකෙන් පස්සේ ඔයාලට සිද්ධ වෙනවා මේක SSD මේ ඔන් කරලා මේකේ ෆන්ක්ෂන් වෙනවද බලන්න. කොහොමද බලන්න? මේකේ තියෙනවා ඔයාගේ ඩිවයිස් එකේ සමහර අපි හිතමුකෝ 256 එකක් නා. අපි හිතමු SSD එක 256 hard එකක් තියෙන. මේ 256 hard එකේ 256ම වැඩ කරනවද? කැපැසිටි එක ඒ ගානටම තියෙනවද? සාමාන්‍යයෙන් 256 කිව්වට පස්සේ 256ම හම්බ වෙන්නේ නැහැ. 228 220 වගේ අතර තමයි hard disk එක capacity එකක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් gigabyte 5ක් 10ක් අතර වෙනසක් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක තමයි සාමාන්‍යයෙන් industry standard එක. ඉතින් ඒ නිසා ඒ දේවල් check කරලා බලන්න. ඒ වගේම මේ lap එකේ hard එක upgrade කිරීමේ හැකියාවක් තියෙන motherboard එකක්ද මේකට අවශ්‍ය කරන power එක ඇතිද කියන එක ඔයා තහවුරු කරගන්න ඕනේ. ගිහිලා අහලා තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම මේක මේ තුන්වෙනි අධ්‍යයන කරන්න ඕනේ. ඔයා ලැප් එක බයි කරන්න යන්න කලින්. ඔයාට මේ හම්බ වෙලා තියෙන ඔෆර් එක. ඔයා මේ ලැප් එක PC එක දාලා තියෙන ප්‍රයිස් එක මාකට් ප්‍රයිස් එකේ යන ගානද නැත්නම් ඊට වඩා ගොඩක් අඩුයිද? නැත්නම් මේ ගොඩක් වැඩිද? ගොඩක් අඩු වුණොත් ඔයාට පොඩ්ඩක් හිතන්න බලන්න සිද්ධ වෙනවා මේක ඇත්ත ඩීල් එකක්ද? මේ ගානකට මේ වගේ මැෂින් එකක් දෙන්න පුළුවන්ද? හරි. ගොඩාක් හොඳ කියලා කියන්නේ ඒක ෆේක් වෙන්න තිබීමේ හැකියාව වැඩි. ඒ නිසා ඔයා පොඩ්ඩක් බලන්න ඔයා ගන්න කලින් මෙයාගේ රිවිව්ස් චෙක් කරලා බලන්න. ෂොප් එක ගන්න මේ ෂොප් එක රිලයබල් ෂොප් එකක්ද? අද ඊයේ දාපු එකක්ද? මේක කාලයක් තිස්සේ කරගෙන යන බිස්නස් එකක්ද? නැත්නම් මේක ගත්ත කට්ටිය තාම කවුරු ඉන්නවද? දන්න කවුරු ඉන්නවනම් අහලා බලන්න මේ ෂොප් එක ගැන. ඒ වගේම ඔන්ලයින් ගන්නවා නම් ඔයාට ඔන්ලයින් රිවිව්ස් චෙක් කරගන්න පුළුවන්. මේ වගේ බයි එකක් මේ වගේ ඩීල් එකට යන්න කලින්. ඒ වගේම අන්තිම කාරණාව තමයි ඔයා මේ ගන්න ලැප්ටොප් එකකින් නැත්නම් PC එකකින් ඔයාගේ අවශ්‍යතා ටික ඉෂ්ට වෙනවද? ඔයා කරන්න යන දේ ඔයාට මේ මැෂින් එකෙන් කරගන්න පුළුවන්ද? නැත්නම් තව අවුරුදු 3-4කින් 5කින් ඔයාට තව මැෂින් එකක් ගන්න සිද්ධ වෙයිද? ඇයි අපි මෙහෙම කතා කරන්නේ? ලැප් එකක් PC එකක් කියලා කියන්නේ ලොකු වියදමක්. ලක්ෂ එකමාරක් දෙකමාරක් අතර වියදම් කරන්න ඕනේ ලැප් එකක් PC එකක් කාලයක් පාවිච්චි කරන්න ගන්න ඕනේ. ඉතින් එහෙම ගන්නේ නැතුව ඔයා මේක අද දවසේ වැඩට විතරක් ගත්තොත් ඒක වියදමක් බවට පත් වෙනවා. හැබැයි ඔයා ආයෝජනයක් විදිහට කරනවා නම් මේක සාමාන්‍යයෙන් අවුරුදු 3-4කට 5කට වත් අඩුම කාලයකට මේක ගන්න බලන්න. දීර්ඝ කාලීන අවශ්‍යතා සඳහා ඔයාට මේ ගන්න මැෂින් එක ප්‍රයෝජනවත්ද කියන එක බලලා ලැප් එකක් PC එකක් ගන්න එක තීරණය කරන්න. ඉතින් මේ දේවල් ටික තමයි මට අද කතා කරන්න ඕනුනේ ඔයාලත් එක්ක. මම හිතනවා මම කතා කරපු දේවල් වලින් ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. කොහොමද PC එකක් ලැප් එකක් තෝරගන්නේ? මොනවාද තියෙන ප්‍රයිස් කැටගරිස් ටික? මේ ප්‍රයිස් වලින් ප්‍රයිස් රේන්ජස් වලදී ඔයාට ලැබෙන PC එකේ ස්පෙක්ස් මොනවාද? PC එකේ තියෙන කම්පොනන්ට්ස් වල පවර්ෆුල්නස් එක කොහොමද? මේකේ මොනවද වර්ක් කරගන්න පුළුවන් වැඩ කියලා ඔයාට අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ආයෝජන කියන්න ඕනේ PC එකක් ලැප් එකක් කියන්නේ ආයෝජනක් විදිහට ආයෝජන තීරණයක් විදිහට ගන්න
එහෙම නැතු අද දවසේ තීරණයක් විදිහට ලැප් එකක් PC එකක් ගන්න එපා කියන දේ මම ඔයාලට ඉතුරු කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට අධ්‍යාපනික වශයෙන් ඔයාලට දෙයක් හම්බුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයා ගන්න හිතන් ඉන්නේ මොන වගේ ලැප් එකක්ද PC එකක්ද? එයාගේ ස්පෙක්ස් මොනවාද? ඒක කොහොමද ඊළඟට අවුරුදු 3-4 කට වැදගත් වෙන්නේ? කොහොමද ඔයාලට ඒක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවද? මොනවාද මේකෙන් ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් මොනවාද? ඒ වගේ දේවල් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයා ගාව තියෙන්නේ හයි එන්ඩ් එකක්ද මිඩ් රේන්ජ් එකක්ද නැත්නම් බජට් රේන්ජ් එකේ ලැප් එකක්ද කියලා PC එකක්ද කියලා කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයා ඉස්සරහට ගන්න හිතන් ඉන්නේ මොකක්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. එහෙනම් අපිත් එක්ක එකතුලා හිටින හැමෝටම ස්තුතියි. එහෙනම් ජය වේවා. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.